මොන්ට්‍රේ කියන්නේ පැරිසිය නැමැති හදවතට සම්බන්ධ ප්‍රධාන නහරක්. මේක වීදියක් විතරක් නෙවෙයි. මොන්තොගේ කියන නමේ තේරුම ආඩම්බර කන්ද යන්නයි. 18 වන සියවස සහ 19 වන සියවසවලදී මේ අහල පහල ප්‍රදේශවල විවිධ ශිල්පීන්ට හා වෛවාර්ණ ආහාර සඳහා කේන්ද්‍රස්ථානයක් වුණා. එවක බේලි ඔෆ් පැරිස් ලෙස හැඳින්වූ පැරිසියේ මධ්‍යම ආහාර වෙළඳපොළ වූ ලෙහාල් දක්වා මේ පාර දිවෙනවා. පුරාණ වෙළෙන්දන් නගරයට සියල්ල සපයමින් ඔවුන්ගේ කරත්ත බලාපොරොත්තු පොදි බැඳගෙන මේ පොඩි කළුගල් කැට පාර දිගේ තල්ලු කරා. 1730 ලුයි රජතුමාගේ මාලිගාවට පේස්ට්‍රි සපයපු බේකරිය තාමත් ඒක එහෙම්මමයි. ශ්‍රී මොන්ට්‍රෝගේ ඇවිදින විට මේ දකින්නේ පැරිසිය විතරක් නෙමෙයි. එහි ඉතිහාසයයි. කෞතුකාගාරවල ඇති ඇඟ කිලිපොලා යන ශ්‍රේෂ්ඨ ප්‍රෞಢ රාජකීය ඉතිහාසය නෙමෙයි. මිනිසුන් විසින් දෛනිකව එදිනෙදා තම ජීවිතත් එක්ක ගොඩනගපු අතට පයට දැනෙන ඉතිහාසයයි.